දැන් පටන් ගන්න වෙන්නේ පළවෙනි පාඩමේ ඉඳන් නෙමෙයි අන්තිම පාඩමේ ඉඳන් ඈ. මොකද මට හොඳටම පුළුවන් පාඩමක් කරගෙන මම මොකක්වත් කියලා දෙන්නේ නැහැ. එහෙනම් ඩිෆරෙන්ෂියේෂන් වලින් පටන් ගමු. හරිද? බැරුව නෙමෙයි අර කියලා දෙන්නත් ඔක්කොම දැනගන්න. ඔයාලා මොකක් අහයිද දන්නේ නැනේ මගෙන්. එතකොට මේ අර හොඳටම තේරෙන එකක් කියලා දෙන එක තමයි හොඳම. මොකද තව කෙනෙක් ඉන්නවා එයාට පුළුවන් එයා කියලා. හරි. ලියා ගන්න ඩිෆරෙන්ෂියේෂන්. මේ ලියා ගන්න ඕන නම් ලියා ගන්න මට අර පුරුද්දට වගේ කියවෙනවා ඈ ලියා ගන්න කියලා. ක්ලාස් එකට හරි දැන් මැත්ස් කරපු කට්ටිය එහෙම ඇතිනේ මොකද්ද ඩිෆරෙන්ෂියේෂන් කියන්නේ? ඔව් මැත්ස් කරපු කට්ටිය. මැත්ස් කරලා ඊළඟට ටෙක් කරලා ආපු කට්ටිය කවුරුද? හරි මේ කුප්පියක් කියන්නේ සාමාන්‍ය සරලව කියලා දෙන්නම්. හරි ඔයාලට. දැන් ඩිෆරෙන්ෂියේෂන් කියන්නේ ඔයාලා සාමාන්‍ය එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම කියලා ගණිත කර්ම හතරක් දන්නවනේ. ඒ වගේම මේ පස්වෙනි කියලා හිතන්නකො. හරි? මේකත් එකතු කිරීම නම් අපි දන්නවා ලියන සංකේතයක් තියෙනවානේ. ඩිෆරෙන්ෂියේෂන් ලියන මේ සංකේතයක් තියෙනවා. මොකද්ද? කොහොමද අපි පෙන්눔 කරන්නේ? දැන් එකතු කිරීම නම් මේව ලියනවා. ඩිෆරෙන්ෂියේෂන් නම් කොහොමද වෙන්නේ? කොහොමද? නොටේෂන් එක දන්නේ නැද්ද? කියලා දුන්නේ. තාම කරේ නැහැ. මොකද්ද නොටේෂන් එක ඩිෆරෙන්ෂියේෂන්. මේක දැන් ඩිෆරෙන්ෂියේෂන් කරන්න තියෙන්නේ. ඈ? එහෙනම්. ඩෑෂ්. හරි. ඒකත් එකක්. අපි එකක් ලියනවා y dash කියලා. තව එකක් තියෙනවා සාමාන්‍ය ලියන මේ මොකද්ද? dy බෙදීම dx. ඕක තමයි. හරි. ඕක කොහේ හරි ආයෙ දැක්කොත් මොකක් කියලා හිතන්නේ? අර එකතු කිරීම දැක්කම එකතු කරන්න කියලා තියෙනවා වගේ මේක දැක්කම ආයෙ මොකද්ද හිතන්න ඕනේ? මේ තියෙන්නේ සිංහලෙන් කියමුකෝ අවකලනය කරන්න නේ. මේ තියෙන්නේ අවකලනය කරන්න කියලා තමයි මේ කියලා තියෙන්නේ. එතකොට මේ බැරි වෙලාවක් මෙහෙම තිබ්බොත් මේ මොකද්ද කියලා තියෙන්නේ? ඈ? මේ මොකද්ද කියලා තියෙන්නේ? නෑ සරලයි ඔයාලා තාම මේක අදද දැක්කේ නෑ මේ කියලා තියෙන දෙපාරක් අවකලනය කරන්න. හරි? එහෙනම් මේකේ කොහොමද ලියන්නේ? මෙහෙම දාන්න අවුලක් නෑ. හරි? නිකන් සරලයි. හරි? එහෙනම් d වර්ග y බෙදීම කොහොම ලියන්න පුළුවන්? මෙහෙම ලියන්න පුළුවන්. කොහොම ලියන්න පුළුවන්? ඕකම තමයි ලියන්න පුළුවන්. හරි? නිකන් ලියන එකක් විතරයි. හරි? ඒවා නිකන් ඒ විදිහට නිකන් මතක තියාගන්න මේවා කටපාඩම් කරන්න කිව්වොත් එහෙනම් හොඳට. ලිමිට්ස් කරනවද දැන්? හරි. එතකොට මේ රූල් වලින් පටන් ගන්න. හරි? දැන් නොටේෂන් එක දන්නවනේ. ඔයාලගේ when the function is given from y equal fx the differentiation of the function is denoted by කියලා තියෙනවා. හරි? y කියලා මොකක් හරි ෆන්ක්ෂන් එකක් දීලා තියෙනවා මේ y සමානයි fx. හරි? y සමානයි fx. මේක ඩිනෝට් කරන්න පුළුවන් මොකද්ද? dy බෙදීම dx කියලා. හරි? එතකොට මේ y කියන ෆන්ක්ෂන් එක x විශයෙන් අවකලනය කරන්න කියලා තමයි මේ ලියලා තියෙන්නේ. හරි? මේකේ තියෙන්න පුළුවන් කොහොමද? ඔන්න දැන් මේ y කියන ඇතුලේ මෙන්න ෆන්ක්ෂන් එකක් මේ ෆන්ක්ෂන් එක. හරි? මේකට කැමති නමක් දාන්න පුළුවන්. ඔයාලා මේ අමර කමල් නයනා කියලා ලියාගත්තොත් කමන්නේ. හරි? මේක නිකන් නමක් විතරයි. gx අර අපි ලියන පිළිවෙලක ලියන්න බෑ. ඒ හින්දා එහෙම ලියනවා. හරි? hx වෙනසක් නැහැ. හරි? හරිද? හරි. එතකොට මේවා තියෙන්න පුළුවන් මෙහෙම තියෙන්න පුළුවන් එක එක ඒවා. කොහොම තියෙන්න පුළුවන්. හරි මේක ඇතුලේ. හරිද? මේක මේ දීලා තියෙන එක x විශයෙන් අවකලනය කරන්න කියලා තමයි මේ දීලා තියෙන්නේ.
තේරෙනවද? x විශේෂ අවකලනය කරන්න කියලා. මේක දැන් මෙහෙම තියෙන්න පුළුවන්ද? u විශේෂ අවකලනය කරන්න කියලා. පුළුවන්ද? එහෙමත් කරන්න පුළුවන් දැම්ම ඕනේ නැහැ. හරි. අපි පළවෙනි රූල් එකේ ඉඳන් පටන් ගමු. හරි. ඉස්සෙල්ලාම තියෙන ඔයාලට නියතයක් අවකලනය කරන එක. හරි. නියතයක් අවකලනය කරවම මොකද්ද? නියතයක අවකලනය තාම දන්නේ නැද්ද ඒවා? නියතයක අවකලනය බිඳුවයි. නියත කියන්නේ මොනවද? ඕනම නිකිල සංඛ්‍යාවක් ගන්න පුළුවන්. ඒවා ඔක්කොම නියත. හරි. නියත අවකලනය කරොත් බිඳුවයි. එහෙනම් පළවෙනි එක ලියාගන්න මේ ෂෝට් නෝට් එකේ වගේ ගහගෙන යන්න. හරි. නියතයක් අවකලනය කරොත් dk බෙදීම dx සමානයි බිඳුවයි. k අයත් එතකොට ඔයාලා අවකලනය කරන ශ්‍රිතයක මොකක් හරි ශ්‍රිතයක තනි ඉලක්කමක් හරි මොකක් හරි නියතයක් වෙන්න පුළුවන්. හරි 5 නියතයන්නේ නේ. ඒ වගේ මොකක් හරි නියතයක් තිබ්බොත් හැමතිස්සෙම අපිට අවකලනය කරන්න තිබ්බ ගමන් අපි මොකක්ද හිතන්න ඕනේ මේක? කීයද උත්තරේ? බිඳුවයි කියලා හිතන්න ඕනේ. හරි? හරි. මේ එක එක ඒවා දීලා තියෙනවා. හරි. මේ බලන්න මේ නමක් විතරයි කියලා මම කියවනේ. fx සමානයි 6යි. එහෙනම් මේක නොටේෂන් දෙකෙන්ම මම මේ පළවෙනි එකේ හින්දා කියලා දෙන ඊට පස්සේ dy බෙදීම dx කියලාම කියනවා. හරිද? මේක අවකලනය කරන්න කියන්නේ මෙන්න මෙහෙමයි. මේක කීයද කියලා අහනවා. මේක එහෙනම් කීයද උත්තරේ මේ අවකලනය කරන්න කියලා කියන්නේ මම කියවනේ. එතකොට මේ කීයද? බිඳුවයි. හරි. එතකොට තව පුළුවන් ඕන ඒ කීයද? ඒ බිඳුව. හරි. මේ දෙකම ක්‍රම දෙකම එකයි මේ කැමති එකකින් ලියන්න. හරි. ලියන්න බලන්න y සමානයි ඍණ 5. y සමානයි ඍණ 5. ටික ඉක්මනට යන්න ඈ වෙලා යනවා නැත්නම් ගොඩාක් රූල් තියෙනවා 22ක්. හරි. y සමානයි ඍණ 5. කීයද උත්තරේ? බිඳුවයි. අහන්න දෙයක් නැහැ. හරි බිඳුවයි. ඉලක්කම දැක්ක ගමන් අවකලනය නම් කරන්නේ බිඳුවයි. හැබැයි අනුකලනය ගියාට පස්සේ බිඳුව දාන්න එපා. අනුකලනය වෙනස්. හරි. හරි. ඊළඟ ලියාගන්න the power rule. power rule. මේක තමයි අපිට හැමතිස්සෙම එන එක. හරි. මේක නිකන් අර ඔයාලට හුරුවට වගේ ලියවෙන්න ඕන එකක් මේ power rule එක කියන්නේ. මේකනේ power rule එක නේද? හරි. දැන් මෙතන ලියද්දී ඔයාලට නිකන් අමුතුයි වගේද කලින් ලියපුවත් එක්ක? නෑ මේ මොකද්ද කියලා තියෙන්නේ? x ගේ බලයන් තියෙන මොකක් හරි ශ්‍රිතයක්. හරි. අර මේ විදිහට ලිව්වේ අපි. මේවා අර පෙන්නුම් කරන විදිහක් තමයි මේ n කියලා දාලා තියෙන්නේ. කීයද කියලා අපි දන්නේ නෑනේ. හරිද? මොකද කරන්න ඕනේ? x ගේ බලයක් එක්ක තියෙනවා නම් අපි මොකද කරන්න ඕනේ? n වරක් x n ඍණ 1. හරි. මේක නිකන් ලිය වෙලා යන්න ඕනේ. හරි. බලමු එහෙනම් පළවෙනි එක. x වල 4. කොහොමද x වල 4? x වල 4. මොකද වෙන්නේ? 4 එනවා ඉස්සරහට x n ඍණ 1නේ. එහෙනම් මෙතෙන්ද 4 දාපුවාම 3යි. 4යි x උත්තරේ වුණා ලියන්න බලන්න මෙහෙම හරි. මේක fx නා මේක fx නා මේක මොකද්ද? මේ උත්තරේ මොකද්ද? f dash හරි.
තේරුම් නැති කවුරු හරි නතු සර්. තේරුණා? හරි ලියන්න බලන්න y සමානයි x ඍණ 7. y සමානයි x ඍණ 7. y සමානයි x ඍණ 7. x ඍණ 7 ඔහොම නෙමෙයි ලියන්නේ. බව එකක් විදිහට ලියන්න ඍණ 7. x අඩු කිරීම 7 කියලා නෙමෙයි ලියන්නේ කියනවා. එහෙම ලියන්නේ කියන්නේ දෙක fx සමානයි x වල ඍණ 7. ඒක අර කියන්න ඕනේ නැහැ. දැන් අර යන ටයිප් එකත් එක්ක මොනවාට තේරෙන්න ඕනේ. මෙහෙම එකක් තමයි කියන්නේ කියලා. හරි. හරි ඉස්සෙල්ලාම ඒකේ මොකද්ද තියෙන්නේ මේකේ ඒකේ මොකද්ද තියෙන්නේ? ඍණ ආයන් ඉන්න මොකද්ද කරන්න ඕනේ ඉස්සරහට ගන්න ඕනේ. හරි ඉන්න ඉස්සරහට ගත්තා x වල n ඍණ එකනේ. n ඍණ එක ඍණ 7 මේකේ තියෙන ඍණ 7 එහෙනම් අපි ඍණ 7 කියලා ලියා ගන්න. පැටලෙනවා වගේ නම් වරහණක් එක්ක ගිහිල්ලා දානවා එන්න. හරි. ඊට පස්සේ ඍණ 7 ඍණ 1. උත්තරේ කීයද? නිකිල සදිශ සංඛ්‍යා. 7 වස. ඍණ 7 ඍණ 1. ණයක් ගන්නවා රුපියල් 7ක අදත් තියෙන රුපියලක ණයක් වෙනවා. කොහොම ණය කීයද? ඈ? ඍණ 8යි. හරි නිකිල ගන්නවා. ඒක උත්තරේ ඍණ 7යි x ඉවල ඍණ 8. හරි තව එක හදන්නව තේරුම් නැත්තම් x වල ඍණ 3. හරිද? කීයද උත්තරේ? ඍණ 3යි x වල ඍණ 4. ඇතිනේ? හරි. ඊළඟ ලියන්න constant multiple rule. constant multiple rule. මේක power rule එක. ඊළඟට ඇවිල්ලා constant multiple rule. හරි constant multiple rule ඒ rule එක කියද්දිම තියෙනවා ඒක මොකද්ද කියලා තියෙන්නේ constant එකක් කියන්නේ මොකද්ද constant එක කියන්නේ කතා කරන්න ඕනේ මෙච්චර ගොඩක් නියතයක් නියතයකින් multiple කියන්නේ multiply කරනවා කියන්නේ මොකද්ද ගුණ කරනවා එහෙනම් මේක constant එකකින් ගුණ වෙලා තියෙන්නේ හරි constant එකකින් ගුණ වෙලා තියෙන්නේ අපි ඒ වගේ එකක් තිබ්බොත් මොකද කරන්නේ කියලා මේ දැන් ඔයාලා මේ ඉගෙන ගන්න rule එක එක ඒවා දැන් ඔයාලට දෙන ගානේ තියෙනවද කියලා තමයි බලන්න තියෙන්නේ හරි තිබ්බොත් ඒ රූල් එක මතක් කරා ඒ රූල් එකේ සුළු කරා. හරිද? ඒකට තමයි මේ ලැහැත් වෙන්නේ. අපි ටික ටික රූල් ටික එකතු කරා. අන්තිම ගණන් වලට යද්දී ওই රූල් ඔක්කොම කවලම් කරලා දෙන්නේ. හරි? එතකොට ඔයාලා දැනගන්න ඕනේ මෙතන තියෙන මේ රූල් එක මම ඒක මේකෙන් විසඳනවා. මෙතන තියෙන නියතයක් ඒකට මට දාන්න පුළුවන් අර කොන්ස්ටන්ට් එකකට කොහමද බිඳුවයි. අන්න ඒ විදිහට කරගෙන යන විදිහ තමයි මේ කියන්නේ. හරි? එතකොට මේ කියන්නේ කොන්ස්ටන්ට් එකකින් ගුණ වෙලා තියෙන fx හිතය x විශේෂයෙන් අවකලනය කරන්න කියලා. හරි?
මේ නමට බය මේ ලියන විදිහේ නොටේෂන් එකට බය වෙන්න එපා. හරි. මේ තියෙන fx කියලා තියෙන ඔයාලා අරගෙන කලින් ලියන ශ්‍රිත හරි. මේ ශ්‍රිතය. මේ 100 අකුරේ මොකක්ද තියෙන්නේ? 100 අකුරේ තියෙන කොන්ස්ටන්ට් එක. මේ ශ්‍රිතේ කොන්ස්ටන්ට් එකකින් ගුණ වෙලා කියලා පෙන්නලා තමයි මේ තියෙන්නේ. ඒ පෙන්නපු එක කොන්ස්ටන්ට් එකකින් ගුණ වෙලා තියෙන ශ්‍රිතේ ඔක්සිජන් අවකලනය කරන්න කියලා තමයි මේ ලියලා තියෙන්නේ. හරි. නැතුව මේ වෙන මේ ඉංග්‍රීසි අකුරු ගොඩක් නෙමෙයි. ඒ වෙලාවට අපි මොකද කරන්නේ? අපි කරනවා මේ නියතය ගන්නවා එළියට. හරි? නියත පදය එළියට ගන්නවා. C එළියට ගත්තා. ඊට පස්සේ සුපුරුදු විදියටම අපිට පුළුවන් අවකලනය කරන්න. එතකොට නියතයක් එක්ක කොහේ හරි ෆන්ක්ෂන් එක අපි අවකලනය කරන ශ්‍රිතයට අදාළ ෆන්ක්ෂන් එකක් මොකක් හරි නියතයකින් ගුණ වෙලා තියෙනවා නම් හැමතිස්සෙම මොකද කරන්න ඕනේ? නියතය ඇදලා ගත්ත එළියට කලින් විදියටම සුළු කරා. හරි? එකක් කරලා පෙන්නන්න. මේක මකන්න ඈ. හරි ලියාගත්තානේ? fx සමානයි 6යි x වල 5. හරි? ඔයාලා දැන් මේ කෑල්ල මතකයිනේ? මේ කෑල්ලේ තියෙන මොන රූල් එකද? මේ කෑල්ලේ තියෙන්නේ කලින් කරපු මොකද්ද රූල් එක? පවර් රූල් එක. මේ කෑල්ලත් එක්ක බැලුවොත් එහෙනම් මොන රූල් එකද තියෙන්නේ? constant multiply rule එක. හරි? එහෙනම් අපි ඒක ඉගෙන ගත්තේ කොහොමද? 6න් අපිට වැඩක් නැහැ. 6 එළියෙන් තියාගත්තා. එහෙනම් dfx බෙදීම dx. මේවා එකපාරේ ලියන්න පුළුවන්. හරි මම මේ ඔයාලට කියලා දෙන්න ඕනේ ලියන්න. එහෙනම් මේක අවකලනය කරන්න දාන්නනේ. මෙතෙන්ට දාන්නේ මොකද්ද? මේක එළියට ගත්ත ගමන්ම අර multiply rule එක ඉවරයි. හරි? දැන් මොකද්ද අපි කරන්න ඕනේ? දැන් power rule එක දාන්න. දැන් power rule එක හැමෝම දන්නවනේ. දාන්න බලන්න. මේ තිත කියන්නේ මොකද්ද? ගුණ කිරීම. ඒක කියන්න ඕනේ නැහැ. හරි ඊළඟ එක. මම එක එක ගණන් දෙන්නේ මොකක් තිබ්බත් අවුල නැහැ කියලා. හරි 1 2 3ම තියෙන්න ඕනේ. කොහොම කරන්න ඕනේ ටිකක්. හරි පළවෙනි එක කොහමද? 6 තියාගත්තා ඍණාට එළියට ආවා ඍණාට මෙහෙම තියාගෙන x වල ඍණ 8 ඍණ 1 ඔක්කොම ඍණ 9යි 6 වරකට 48යි ඍණ 48යි x වල ඍණ 9යි. හරිද? හරිද? ඍණ ආවේ කොහෙන්ද කියලා නිකන් ගැටලුවක්ද නැහැනේ. මෙතනින් ආපු ඍණ ලකුණෙන් ගුණ වුණාම ධනයි ඍණයි ගුණ කරපුවාම ඍණනේ. අසමාන ලකුණු දෙකක් තියෙන සංඛ්‍යා දෙකක් ගුණ කරපුවාම එන්නේ ඍණ ඉලක්කම. සමානයි නම් ලකුණු දෙක සමානයි. ඒ කියන්නේ ධනයි ධනයි නා ඍණයි ඍණයි නම් ගුණ කරේ අපිට එන්නේ ධන පිළිතුරක්. හරි?
හරි. ඊළඟ එක. කොහොමද කරන්නේ? fx dash සමානයි ඍණ 11 ගුණ කිරීම ඍණ 43 x වල ඍණ 44 නේ. හරිද? 11 අර කොහොමද ගුණ කරන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් 43 නේ තියෙන්නේ ගුණ කරන්න. මේ ඉලක්කම් දෙක එකතු කරලා මැදට දාලා මේ ඉලක්කම් දෙක දෙපැත්තට දාන්න. හරිද? උත්තරය හරිද? අපි ගුණ කරන ඉලක්කම තියෙන 11යි. ඒ ඉලක්කම් දෙක එකතු කරලා මැදට දැම්මා. දෙපැත්ත ඉලක්කම් දෙක දෙපැත්තට දාන්න. හරි. එතකොට මොන උත්තරයක් දෙන්නේ මෙතන? ඍණ 11 වැඩි කිරීම ඍණ 43 දාන 473යි x වල ඍණ 47. f dash x දැන් ඊළඟ රූල් එක නෑනේ. තව එක්සැම්පල් එකක් කරමු කියන කටිය අතුස්සන්න බලන්න. තව එකක් ඕනේ. Tamanට තේරුනේ නැත්නම් අතුස්සන්න ඈ. ඕනේ තව. ලියන්න ඍණ 3යි x වල ඍණ 5. ඍණ 3යි x වල ඍණ 5. ඍණ 3 එහෙම තියාගත්තා ಗುಣ කිරීම මෙතන තිබ්බ n එක ඉස්සරහට ආවා ඍණ 5යි x වල මේකට ඍණ 5 ඍණ 1 කියපුවම ඍණ 6යි එතකොට 5 3 15යි ධන 15යි 15යි x වල ඍණ 6යි හරිද හරි දැන් මට මේක එහෙනම් සුළු කරන්න බලන්න ඊළඟ රූල් එක කරලා වේගය වැඩි නම් කියන්නේ හරි පොඩි මුල රූල් ටිකේ ඉඳන් මට යා වේගෙන් ගියේ. තව ගොඩක් තියෙනවා කරන්න. ඊළඟ ලියන්න sum and difference rule. sum and difference. Oh. හරි sum and difference rule කියලා ලියාගත්තද? හරි sum කියන්නේ මොකද්ද? එකතු කිරීම. difference කියන්නේ වෙනස. අඩු කිරීම කියලා හිතා ගන්නවා. හරි. එතකොට මේ මොකද්ද කියලා තියෙන්නේ? දැන් අපි තනි පද නෙමෙයි වීජ ප්‍රකාශන වගේ නේ මතකනේ ආයෙව මතකද අපි එකතු කර කර ලිව්වා වීජ ප්‍රකාශනය ලිව්වා වීජ පද වලින් දැන් වීජීය පදනේ අපි දැන් මෙච්චර වෙලා මේ අවකලනය කරේ දැන් මොකද්ද කියන්නේ මේ එහෙනම් ප්‍රකාශනයම අවකලනය කරන විදිය කියලා දෙන්න තමයි මේ යන්නේ හරි ඒ කියන්නේ අර වගේ කෑලි දෙක තුනක් එකතු වෙලා තියෙන්න පුළුවන් අඩු වෙලා තියෙන්න පුළුවන් මොනවා වෙලා තිබ්බත් කමන්නේ අපි දන්නවා රූල් මේ දැන් මෙතෙන්ට ආවට පස්සේ දැන් මේ ඇවිල්ලා හතරවෙනි රූල් එක මේ හතරවෙනි රූල් එකට ආවට පස්සේ ඔයාලා කලින් ඉගෙන ගත්ත තුනෙන්ම තමයි කරන්න තියෙන්නේ. හරි. පස්සේ තව ඉගෙන ගත්තේ නැහැ. ඒව දාන්න ඒ තැන් වලදී. හරි. හරි. sum and difference එක ඉස්සෙල්ලාම අපි sum එකක් ලියලා බලමු. 4x ගානේ. දාන 5යි x වල ඍණ 3. බලන්න. මේ පද දෙක නිකන් එකතු වෙලා විතරයි නේ. රූල් එක දෙන්න ඕන. රූල් එක ඕනේ නැහැ. නිකන් fx ගෙන් ලියන්න ඕනේ නැහැ නේ. ඔයාලට තේරෙයි මොකද්ද කරන්න කියලා. මෙහෙම තියෙද්දි මොකද්ද මේ කියන්න තියෙන්නේ? කියලා තියෙන්නේ මෙයා වෙනම අවකලනය කරන්න පුළුවන් අපිට මෙයා වෙනම අවකලනය කරන්න පුළුවන්. හරි. එතකොට ප්‍රශ්නයක් නැහැ නේ. දැන් තේරුණානේ. මෙයා වෙනම අවකලනය කරනවා මෙයා වෙනම අවකලනය කරනවා. තව ඊළඟට කරන්න පුළුවන් ස්ටෙප් එකක් යන කලින් ඉගෙන ගත්ත රූල් එකකින්. දැන් ඊළඟට හරි මෙයා වෙනම කරනවා. ඒක අපි දන්නවා. ඊළඟට අපි හිතන්න ඕනේ මොකද්ද? ගාන ලියද්දිම හිතන්න ඕනේ.
මම මේ දෙක වෙනම අවකලනය කරනවා ඊළඟට මම මේකට ආවම මොකද කරන්න ඕනේ ඉස්සලාම දාන්න රූල් එක කොන්ස්ටන්ට් රූල් 4 එළියට ගත්තා ඊට පස්සේ පවර් රූල් එක දැම්මා මේකෙත් මොකද වෙන්නේ 5 එළියට දැම්මා කොන්ස්ටන්ට් රූල් එකෙන් පවර් රූල් එක දැම්මා එච්චරයි කරන්න තියෙන්නේ හරි අපි කරලා කොහොමද මේක වෙනම අවකලනය කරනවා 4 ගුණ කිරීම 3 වරක් x වල 2යි 12යි x 2යි ධන නෙමෙයි ඍණ 15යි x වල ඍණ 4 ඔයාලට මේ ධන ඍණ ගුණ කරද්දී පැටලෙනවා නම් ඔයාලා ඍණයේදී හැමතිස්සෙම වරහණක් දාගන්න හරිද එතකොට පොඩ්ඩක් පැටලෙන ගතිය අඩු වෙනවා හරි මේක ඇවිල්ලා fx මේක ඇවිල්ලා fx रिकॉर्ड देख सकते हैं හරි ඉක්මනට කරන්න බලන්න. දැන් වෙගෙන් කරන්න නැත්නම් වෙලාමදි. ඒක මගක්. fx සමානයි ඍණ 2යි x වල ඍණ 3 ධන x වල වර්ගයේ ධන 3. හැමතිස්සෙම ඍණ සංඛ්‍යාව වලට වරහණ දාන එක දැන් පුරුද්දකට වගේ කරගෙන යන්න මොකද කොච්චර වැටෙක් වුණත් ඉබාර වෙලාවේ අනික ටිකක් වේගෙන් හදන්න මොකද ඔය කරාමකට වෙලා වෙනවා අපිට දැනෙන්නේ. අර එක්කෙනෙක් කියන්න බලන්න පුළුවන්ද? කොහොමද හිතන්නේ කියලා? මොකද කරන්න ඕනේ මේකේ පද තුනක් තියෙනවානේ. හැබැයි දැක්ක ගමන් අපිට හිතන්න පුළුවන් මේ අන්තිම පදෙන් අපිට වැඩක් තියනවද? නෑ උත්තරේ කීයද? බිංදුවයිනේ. කොන්ස්ටන්ට් රූල් එකේ ඕනම ඉලක්කමක අවකලනේ බිංදුවයිනේ. ඒක අමතක කරලා දාන්න පුළුවන්. හැබැයි ඒක අපි නිකන් ලස්සනට ලියමු. හරි. ඍණ 2 වරක් කියන්න බලන්න. ඍණ 3යි x වල ඍණ 4 ධන 2යි x වල 1 ධන බිංදුවයි. කීයද? 6යි x වල ඍණ 4යි ධන 2යි x විතරයි. හරි. ඊළඟ එක ලියා ගන්න fx සමානයි ඍණ 2යි x වල 3 ඍණ 5යි x වල භාග
රින පහයි නේද? රින පහ එළියට ගන්න මෙතන. ඔයාලා මෙහෙම මතක තියාගන්න. ඔය එන්න වලට මේ අලි කොටි හිටියත් කමන්නේ නැහැ. මොකද කරන්නේ? ඉස්සෙල්ලා මේ ඉස්සරහට අරගෙන ඊට පස්සේ එකක් අඩු කරනවා. හරි. කවුරු හිටියත් කමන්නේ නැහැ. වාගේ මේ මොකක්ද තිබ්බත් කමන්නේ බලන්න. ගන්න රූම් එක දාන්න. ඒ පණුවාරේ මොන කරාම කියලා නෑ පොඩ්ඩක්. හරි කොහොමද කරන්නේ? ඍණ දෙක ඉස්සරහට ගත්තා. 2යි 3න් එකක් අඩු කරාම 2යි. ඍණ 5 ඉස්සරහට ගත්තා. ගුණ කිරීම භාගයනේ. මොකක්ද? ආසොත්. ඍණ 2 වරක් 3 හරි. හරි ඍණ භාගයේ x වල භාගයේ ඍණ 1 හරි ඍණ 6යි x වල 2යි මෙතන මොකද වෙන්නේ අඩු කිරීම පහ බෙදීම 2යි x වල මොන භාගයේද ඍණ භාගයයි මේ භාගය කියන භාගණි බලය කියන්නේ මොකද්ද හා එකයට මූල වර්ග මූලයට තමයිනේ මෙහෙම තිබ්බ මොකක්ද මේ මොන මූලයද? මේ ඇවිල්ලා ඝන මූලය. හරි. මේ වර්ග මූලය නම් මේ ඝන මූලය. හරි. ඒක ලියන්නේ කොහොමද? ඔවත් පොඩ කැලරි ටික එකතු කරගන්න. හරි. මොකද ඉස්සරහට ඕනේ. හරි. දැන් මේක අපි සාමාන්‍යයෙන් මෙහෙම ඍණ භාගවෙනි බලයක් මෙහෙම තියන්නේ නැහැ. උත්තරේක තියන්නේ නැහැ මේකනේ. අපි දන්නවා මේක වර්ග මූලය කියලා. හැබැයි ඍණ වර්ග මූලය කියලා ලියන්න බෑනේ. අපි මොකද කරන්නේ එහෙනම්? ඍණ බලයක් යටට ගියාම මොකද වෙන්නේ? ධන බලයක්. එහෙනම් අපි ඒක පල්ලෙහාට අරන් වර්ග මූලයක් විදිහට ලියමු. 6 x වල 2 ඍණ 5යි x sorry. මෙතන 5x නැහැ. හරි මේම දාවේ. හරි. තව එක්සැම්පල් ඕනේ කට්ටිය උසන්. කොයි කැලල තේරුනේ නැද්ද අර? පල්ලහැට එන කතාව? ඒකට එන මේ වගේ එකම තමයි කරන්නේ. මගන්නද? අනත එදි කියන්න. සාමාන්‍යයෙන් අපි ඍණ බලයක් මොකක් හරි ඍණ 3 x වල ඍණ 2 ඔය වගේ එකක් අපිට පුළුවන් දාන කරන්නනේ කොහොමද කරන්නේ අපි? එකයට දානවනේ. එතකොට මේක අපිට ලියන්න පුළුවන් එකයට x වල 3යි කියලා. මේක ලියන්න පුළුවන් එකයට x වල වර්ගය කියලා. නේද? හරි. දැන් මෙතන තිබ්බේ මොකද්ද? ඔයාලා හිතන්න x වල භාගය තියෙනවා. x වල භාගය නම් මොකද්ද මේ? x වල වර්ගමූලය. නේද? x වල වර්ගමූලයනේ. මෙතන තිබ්බේ හැබැයි මොකද්ද? x වල ඍණ භාගය. නේද? අපි ඒකයි එකයට x වල මූල භාගය කියලා ලියමු. නැත්තම් තව පියවරක් ලියුවොත් මෙහෙම. එකයට x වල ධන භාගය ඒක සමානයි එකයට
තාමත් තේරුනේ නැද්ද? අදද ඉස්සලාම යවුයි. නෑ. හරි. මේක පොඩ්ඩක් ලියා ගන්න පැත්තේ. හරි. ඔය මේ පොතේ අර මේ උඩ ටීවීයේ තියෙන ඒ ටිකේ පොඩ්ඩක් රතු පෑනේ ඔය එදිනෙදා හම්බෙන කෑලි වැලි ටික එකතු කරගන්න. හරිද? එතකොට ඔයාලට ඒ පිටුවේ හදලා තියෙන ගණන් ටිකට මොනවද පාවිච්චි කරලා තියෙන්නේ කියලා පොඩ්ඩක් ඔළුවට එනවා. ඔය කිව්වට මොකද කියලා හිතනවා දැන්. තව එක්සැම්පල් එකක් දෙන්නද? ඕනේද? ඕන කට්ටිය අතුසන් බලන්න. fx 5යි x වල ඍණ 3 දාන 5යි x වල ඍණ 3 මේක මකන්න පොඩින් තව එකක් ඉන්නේ ධන 2යි x වල භාගය ධන 8 දැන් හදන්න බලන්න fx සමානයි ඍණ 5යි x වල ඍණ 3 ධන 5යි x වල ඍණ 3 ධන 2යි x වල භාගය ධන 8. ඔක පොඩ්ඩක් ලස්සන ගන්න දැක්ක ගමන් ගණන් දන්නේ කියන එක දැක්ක ගමන් පේනවා. තනි පදයක උත්තරයක් ආව නම් හරි. කොහෙම ආපු කට්ටිය? ඇවිල්ලා කොට හරි. එහෙනම් සාර්ථකයි. අද ණය වෙලා යවන්නද? ඍණ 5 ගත්තා ගුණ කිරීම ඍණ 3 වරක් x වල ඍණ 4 ඍණ ඉතල ධන දාලෙමුකෝ ධන 5 ගුණ කිරීම ඍණ 3 x වල ඍණ 4 ධන 2යි ගුණ කිරීම භාගය x වල ඍණ භාගය මෙතන බිඳුවයි හරි මෙතන ධන 15යි x වල ඍණ 4 මෙතන ඍණ 15යි x වල ඍණ 4 ධන මේ දෙකට මේ දෙක කැපුණා x වල ඍණ භාගය බිඳුව වැඩක් නැහැ මෙතන ධන 15යි x වල ඍණ 4 මෙතන ඍණ 15යි x වල ඍණ 4 මේ දෙන්නම අඩු වෙලා යනවා හරි එතකොට මේ කැලේ විතරයි ඉතුරු මෙතන තියෙනවා x වල ඍණ භාගය මම ඉස්සෙල්ලා මෙතන ලිව්වේ උත්තරේ මේක ලියන්න පුළුවන් අපිට 1ට x වල භාගය මේක ලියන්න පුළුවන් 1ට x වල හරි අවර ඉන්න තේරුන්නේ නැති කට්ටිය. තව ගානක් කොන කට්ටිය අතුස්සන්න බලන්න. උදාහරණේ එන්නේ ටිකක් අර. හරිනේ? මේගොල්ලෝ හරි. මේ Tamanට තේරුනේ නැත්නම් අතුස්සන්නේ නැහැ ඊට පස්සේ.
කමන්නේ විභාගෙ ලියන්න. තව එකක් දෙන්නද? ලස්සන එකක් හිතන්නත් එක්ක. හරි. කතයි x වල 5. තුනයි x වල දාන දැන් හදන්න බලන්න. පේන්නේ නැද්ද? එහෙම ගන්න. උත්තර එන ගණන් හිතන්නත් බැහැ. රූල් එකේ තියෙන විදිහට මේ නෑ ගණන්නේ. මට හිතන්න පුළුවන් උඩරම හිතලා එක විදිහට දෙන්න. ඔය කියලා දුන්න රූල් ටිකම තමයි කරන්න තියෙන්නේ. හැබැයි මොකක්ද තව ටිකක් හිතන්න පොඩි පන්ති වලින් හිතන්න වේත් ඇති. සාමාන්‍ය 8 9 වගේ. හතයි x වල 5 රින 3යි x වල 5 ධන x වල භාගයේ ධන 4යි x වැරදි විදිහට අගස්සලා හොරෙන්නා හරිද කී දෙනෙක් ඇදුවද මම නේද අත උස්සන්න පේන්නේ නැහැ භාගයේ රින එකක් ඉන්නන්නේ භාගයේ එහවන්න තු හදන්න හරි x සමානයි 7යි x වල 5 ඍණ 3යි x වල 5 ධන x වල භාගය ධන 4යි x නේ හරි මේ කෙලිම ලියමු 4 5 35යි x වල 4 ඍණ 15යි x වල 4 හරි නේද හරි ධන x වල ඍණ භාගය මේක තමයි කට්ටිය වාර්තා කරේ තියෙන්නේ මේ තියෙන නියතයක් විතරද තව ජූඩියක් කෙනෙක් එල්ලිලා ඉන්නවනේ
ඒක අපි අර රූල් එකට දාලාම ලියන්නම් කොහොමද? කොහොමද ලියන්න ඕනේ? ධන 4 ගුණ කිරීම. මෙයාගේ බලය කීයද? 1යි. ඒක ලියමු අපි. දැනට. ගුණ කිරීම x වල n ඍණ 1. මෙයාගේ n මොකද්ද? 1යි. 1 ඍණ 1යි. 1 ඍණ 1 කීයද? x වල බිඳුව. ඕනෑම දෙයක බිඳුවනි බලය කීයද? 1යි. හරි. හරිද? එතකොට 35 15 කඩු වුණාම 20යි x වල 4යි ධන 1යට චුට්ටක් මෙතන වැරදුනා කවුරුත් කිව්වේ. මෙතන භාගයනේ. නේද? හරි භාගය. එතකොට භාගය වරක් x වල ඍණ භාගය. මෙතන කීයද උත්තරේ? මෙතන 1යි නම් ඕනම බිඳුවෙනි බලයක් 1යි. හරි. එතකොට 1යි. මෙතනත් 1 ඉන්නේ. එතකොට 4 වරක් 1 4යි 4 වරක් 1 4යි. 20යි x වල 4 1යට 2යි මූල x ධන 4. මම මේකෙදි මේ ඕනම එක කියලා කියන්නේ. මලක් ඇඳලා බිඳුවෙනි බලය දැම්මේ ඕනම දෙයක බිඳුවෙනි බලය 1යි කියලා පෙන්නන. හරි. මේ හතරට ආයේ මේ අවකලනේ දාන්න බෑ. එහෙනම් මෙහෙම තියෙන්න ඕනේ. හරි දෙපාරක් අවකලනේ කරොත් ආයේ මේකම එහෙනම් මේවටත් දාන්න ඕනේ. මේකත් ආයේ අවකලනේ කරලා මේකත් අවකලනේ කරලා මේකත් අවකලනේ. හරිනේ? හරි. ඊළඟට ලියාගන්න ඊළඟ එක දැන් ඇති. වීඩියෝ එක බලලා කවුරු හරි තේරුම් නැති කෙනෙක් නම් හදාගන්න. the power rule. ආයිත් මොකද්ද මේ the power rule ලියා ගන්න. දැන් ඉස්සෙල්ලා අපි පදයක විතරනේ. තනි එකනේ power rule එක දැම්මේ. දැන් මේ මොකද්ද කරන්න යන්නේ? ප්‍රකාශනයකම power එක දාන්න යන්නේ. මේක පොඩ්ඩක් පළතුරක් කන වැඩක් වගේ මම කියන්නම්. හරි? රූල් එක නම් මතක තියාගන්න ඕනේ මම කියන්න කොහොමද කරන්නේ කියලා. හරි? හරි. එක්සැම්පල් එකකින්ම කරමු. fx සමානයි 2x ධන 1 තුන්වෙනි බලය. හරි? fx සමානයි 2x ධන 1ේම තුන්වෙනි බලය. හරි? දැන් මෙයා හිතන්න ඕන ඔයාලා මෙයා තනි එකක් කියලා. හරි? මෙයා තනි එක්කෙනෙක් කියලා හිතලා මෙයාට පවර් රූල් එක දාලා විතරක් නිකන් ඉන්න බෑ. හරි? මේ වටේම කාලය වෙලා මොකද්ද කරන්න ඕනේ? මේ මදෙත් කාලා දාන්න. හරි? ඒ කියන්නේ අවකලනය කරන්න. හරි? එතකොට කොහමද? මේකට දානවා පවර් රූල් එක. කොහොමද වෙන්නේ? මේ තුන එනවා ඉස්සරහට. 3යි 2යි x වල ධන 1 n ඍණ 1. හරි? මෙතන n මොකද්ද? 3යි. ඊට පස්සේ මොකද්ද ಗುಣ කිරීම? දැන් වටේම කාලය ඉවරයි. දැන් මොකද කරන්න ඕනේ? මේ මදේට යන්න ඕනේ. හරි? මදේට යද්දි මොකද්ද මෙතන තියෙන්නේ? 2x තියෙනවා. ඒක දැකපු ගමන් ඊළඟ එක දැක්කම මේක වැඩක්ද අපිට? නෑ. ඒක මොකද්ද? 1යි. එතන බිඳුවයිනේ. එහෙනම් 2x අවකලනය කරපුවා මොකද වෙන්නේ?
දෙක තියාගත්තා x වල n ඍණ 1යි. හරි. දැන් මොකද කරන්නේ? 3යි 2යි x වල ධන 1යි වර්ගය වරක් 2යි x n ට දාන්න මෙතන කීයද? 1යි. 1 ඍණ 1 බිංදුවයි ආයෙත් උත්තරේ 1මයි. එතකොට 2යි. මේ දෙක මෙතනින් ගුණ වෙනවාම කීයද උත්තරේ? 6යි 2යි x ධන 1 ඔයාලා තව මතක තියාගන්න මොකක් හරි එකක් කොන්ස්ටන්ට් එකක් එක්ක x විතරක් තිබ්බොත් x ගේ බලයක් නැතුව තිබ්බොත් එහෙම උත්තරේට එන්නේ මොකද්ද දැන් ඔයාලට තේරෙන්න ඕනේ. ඉස්සෙල්ලා 4x තිබ්බ උත්තරේ ආවේ 4. දැන් 2x තිබ්බ උත්තරේ ආවේ 2. ආවා නිකන් හිතාගෙන ඉන්න. හරි. හරි හදපු කට්ටිය හදන්න y සමානයි. හරි. දැන් අපිට fx කියලා දුන්නොත් එහෙම මේකේ නොටේෂන් එක ලියන්න ඕනේ කොහොමද උත්තරේට? fx f dash x කියලා. හැබැයි y සමානයි කියලා දුන්නොත් එහෙම උත්තරේ ලියන්න ඕනේ කොහොමද? dy බෙදීම dx කියලා. හරි. ඒව තමයි ඔය ලියන විදිහක් විතරයි කියලා මම කිව්වනේ. දෙන්නේ මොකෙන්ද? අපිත් දෙනවා එකෙන්. හරි. x3 ඍණ 2 4 find dy බෙදීම dx කියලා දෙන්නේ. හරි. if y equal x වල 3 ඍණ 2යි එතකම 4 then find dy බෙදීම dx. මේක මකන්නද? එපා කියන කට්ටිය. පේන්නේ නැද්ද ලියන්න? පේනවද? පේන බඩුවේනේ. තමන් ඊළඟට මම පොඩ්ඩක් මෙතනින් ඉඳලා ලියන්නම්. මේකත් හදන්නද නැත්නම් තව එකක් දෙන්නම වරකට. මගන්න. හරි. ඉස්සෙල්ලාම දාන්න තියෙන්නේ අපි මොන රූල් එකද දන්නවා? පවර් රූල් එක. එහෙනම් 4 ඉස්සරහට ගන්න ඕනේ. 4 ඉස්සරහට ගත්තා. x වල 3යි ඍණ 2යි 4 ඍණ 1 කීයද? 3යි. ගුණ කිරීම දැන් වැඩේ ඔක්කොම ඉවරයි. දැන් මේකට යනවා. මෙතන නම් අවුලක් නැහැ. බිඳුව ඒ වගේ පේනවා අපිට. මෙතෙන්ට ආවම 3යි x වල 3 ඍණ 1. හරි? එතකොට මෙතන 3 වරක් 4 12යි x මෙහෙම තිබ්බහම කැතයිනේ. එතකොට ගොඩ හදාගන්න. හරි.
දන්නවා පූර්ණ සංඛ්‍යාව කියන එක ඉස්සෙල්ලා මේක සම්පූර්ණ එකට දැම්ම ඉස්සෙල්ලා මේක එතන x මේකට දාපුවා 9 මෙතන 9 ඔයාලට මේ මීට වඩා සුළු කරන්න ඕනේ නැහැ නිකන් ඔයාලට නිකන් බව පෙන්වන්න වගේ තිබ්බොත් නම් මොකක් හරි උත්තරයක් එහෙට මෙහෙට දාලා තව සුළු කරගන්න පුළුවන්. මේ නැතුව නම් කරන්න ඕනේ නැහැ නිකන්. අපරාධේ වෙලා නැත්තෝ ඔගේ මේ ඝන ප්‍රසාරණය කරන්න නේද අහන්නේ කට්ටිය? ඈ? ඝන ප්‍රසාරණය කරන්න යන්න එපා. හරි තව එකක් දෙන්නම් y සමානයි x වල 4යි मेरा सोना है දැම්ම පැහැදිලි මෙතන ඉඳන් පැහැදිලි නැත්තම් කතා අහන්න තමන්ට තේරුම් නැත්තම් මොකද මේක මේ ආය අවුරුදු 4ම පස්සේ කියන මේ පාඩමක් හරි මේ සෙම් එක ඉතිරි වුණාට පස්සේ අර ඊළඟ එකට නැත්තේ නෑ ඊළඟ එකට තියෙනවා තවත් සැපටම ඒකේ සබ්ජෙක්ට් එකම ඩිෆරෙන්ෂියල් ඉක්වේෂන් හරි ඒක ඉන්ජිනියරින් මැත්ස් 2 තියෙනවානේ ඒකේ උගන්වන්නේ ඕක විතරමයි කොහොමද කරන්නේ? භාගය ඉස්සරහට ගත්තා. x වල 4යි ඍණ 3යි මොකද්ද? ඍණ භාගය. හරිනේ. ඊට පස්සේ මොකද කරන්නේ? ගුණ කිරීම 4යි x වල 3. හරි? දැන් මෙහෙම තියෙද්දි මොකද්ද? මේක ටිකක් ඇද්දයි. 4යි x වල 3. දැන් මේ මොකද්ද තියෙන්නේ මේ හරේ තියෙනවා දෙකක් මෙතන තියෙනවා ලවේ හතරක්. එහෙනම් කපන්න පුළුවන්. දෙකට දෙකේව එකයි හතරට දෙකේව දෙකයි කියලා කැපුවා. එහෙනම් මේ දෙක ඉස්සරහට යනවා. දෙකයි x වල ඝණයම ඉස්සරහට දාන්න. 4යි x වල 4යි ඍණ 3යි ඍණ භාගය. දැන් මේ කෑල්ල මොකද කරන්න පුළුවන් මේ කෑල්ලම එකයට ගෙනාවා වර්ගමූලය දැම්මා. 2යි x වල 3යි හරි
මේ භාග වෙනි බලේ නැති කට්ටිය ගේන්න බබල්ලට. මෙයා ගෙනාවොත් මොකද වෙන්නේ? මේ කැලේ විතර ගෙනාව මොකද වෙන්නේ? x වල ඍණ 3 වෙනවා ඈ. දෙක විතරක් ගෙනාව පල්ලයට. මේ දෙක කියලා ඉන්න එකන පල්ලයට ගියා. දැන් මෙයා ඉන්නේ කොයි තත්ත්වෙද? දෙකේ ධන එක විදියට. පල්ලයට ආව ඍණ එකේ. හරි. මේක හරිද? මේ පියවර පැහැදිලි කරන්න ඕනේද? හරිනේ අවුල නැහැ. භාගය ඉස්සරහට ගත්තා. මේකේ එක ඍණ කියලා දාලා ඒකෙන් භාගයයි ඍණ භාගයයි ඊට පස්සේ මැද තියෙන එක අවකලනය කරා 4යි x වල 3යි හරියට ලව්වේ කැපුවා 2ට 2 1යි 4ට 2 2යි කියලා ඊට පස්සේ මේ 2යි x වල ගණය ඉස්සරහට ගත්තා. මෙතන තියෙන ඍණ භාග වෙන බලය යටට යවුවා ධන භාගයයි ධන භාගය කියන්නේ එහෙනම් අපිට වර්ගමූල එහෙනම් වර්ගමූලය ඇතුළේ ලියලා දාන්න. හරි? හරි. ඇතිනේ? ඊළඟ ලියන්න exponential function. Exponential function. ඒ මොකක්ද? exponential function කියන්නේ මොකද්ද? හරි. මෙහෙම එකනේ දැකලා නැහැ. මෙයාගේ ඕන දෙයක් තියෙන්න පුළුවන් හරි. මෙයාගේ අවකලනය මොකද්ද? ඒකම. හරි. දැන් ඔයාලට දැන් පෙළ ගැස්සෙන්න ඕනේ. ඉලක්කම තිබ්බොත් වැඩක්ම නැහැ. 2x වගේ තිබ්බොත් එහෙම ඉලක්කම විතරයි ගන්න. එක්ස්පොනෙන්ෂල් එකක් තිබ්බොත් මොකද්ද? ඒකම. හරි. පවර් රූල් එක, සම් ඩිෆරන්ස් ඔය ටික ඔක්කොම මතක තියාගන්න. හරි. හරි. එහෙනම් එකක් නිකන් ලියලා බලමු කොහොමද ලියන්නේ කියලා. d වල ex එකක් තිබ්බොත් එහෙම dy dx සමානයි මොකද්ද? e වල x ම තමයි. හරි y සමානයි x වල නෑ y සමානයි e වල 5x නෑ 5x එපා දැන් එකක් හදන්න y සමානයි e වල 2x මේකෙත් මතක තියාගන්න දැන් අපි දන්නවා මේකම තමයි හරි ඒ නීතියෙන් මේකම තමයි හැබැයි අපි වටේ කාලා විතරක් හරියනවද නෑ ඊට පස්සේ අපි මේකටත් යන්න ඕනේ හරි මේකෙමදී මේක හරි. එතකොට මේක අවකලනය කරලා ඊට පස්සේ මොකද්ද? මේ මැද එකටත් යන්න ඕනේ. කොහොමද කරන්නේ එහෙනම්? e වල 2x අවකලනය මොකද්ද? e වල 2x අවකලනය e වල 2xමයි. e වල 2xමයි. හැබැයි අපිට නතර කරන්න පුළුවන්ද? නෑ. තව කෙනෙක් ඇඟිලි ඉන්නවා. එයාට මොකද කරන්නේ? එයාත් අවකලනය කරනවා. එතකොට 2x අවකලනය කරපුවම කීයද? 2x අවකලනය දැන් දාන්න කීයද? 2යි. එතකොට උත්තරේ ලස්සන කරලා ලියනවා 2යි විරුද්ධ 2x
හදන්න 2යි e වල 5යි x. 2යි e වල 5යි x y සමානයි 2යි e වල 5යි x. දැන් හරියට මුලින් ඉඳන් අල්ලගෙන ආව නම් දැන් උත්තරේ ටක් ගාලා එන්න ඕන ඔබ. මේක හරිනේ මේක ලියාගත්තනේ. මේක මම ගන්නවා. හරි හදමු කට්ටිය මේකත් ලියන්න. y සමානයි e වල x වල වර්ගය. y සමානයි e වල 2x වර්ගය. හරි මේ කොහොමද හදන්නේ? y සමානයි දැන් මේ ඉස්සලාම දාන්න පුළුවන්ද මේ එක්ස්පොනෙන්ෂල් ෆන්ක්ෂන් එක ඩිරයිව් කරන විදිය? ඊට කලින් තව පොඩි වැඩක් කරන්න ඕන. මොකද්ද? මොන රූල් එකද? constant multiply රූල් එක දාන්න ඕන. එහෙනම් දෙක මෙහෙම තියාගත්තා. ඊට පස්සේ මේක අවකලනය කරන්න යද්දි මොකද වෙන්නේ? එක්ස්පොනෙන්ෂල් එක ගන්න ඒකමයි. e වල 5යි xමයි. දැන් වැඩි නතර කරන්න පුළුවන්ද? බෑ. තව වැඩ තියෙනවා කරන්න. එතකොට මොකද වෙන්නේ? 5යි x අවකලනේ 5ම තමයි. හරි. දැන් ඒක මම කෙලින්ම ලියනවා. හරි. දැන් මෙතන 5 අරක් දෙක 10යි e වල 5යි x මේකට ආවා. මේකට ආවම ආයේ constant multiply ඕනේ නැහැ. මේක ඒකමයි. එතකොට කොහොමද මේක dy වලින් dx ඈ. මේකටත් ඒකමයි ඈ. මම ඒක ලියන්නම්. එතකොට මේක මොකද්ද? e වල x වල 2 කියලාම ලියා ගන්නවා. ඒක අපි දන්නේ එකනේ. ඊට පස්සේ ගුණ කිරීම x වල වර්ගය තියෙන්නේ. එතකොට කොහොමද අපි ඒක අවකලනය කරන්නේ? පවර් රූල් එක දාන්න. පවර් රූල් එකේදී මොකද කරන්න ඕනේ? මේ තියෙන්නේ n ගන්නවා ඉස්සරහට. හරි. ඊළඟට x වල n ඍණ 1නේ. මේක n ඍණ 1 එකමයි. ඒ හින්දා මම ඒක ලියන්නේ නැහැ. එක කියලා ලියන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? 2x e වල x වල පැහැදිලිද? හරි. ආයෙ ඔයාලට මතක තියාගන්න පුළුවන් ඕනනම් මෙන්න මෙයාගේ වර්ගයක් තිබ්බේ. හැමතිස්සෙම එන්නේ ඒකමයි. හරි. ඒ කියන්නේ x වල 2 තිබ්බොත් එහෙම 2යි x. හරිද? තේරුම් නැති කවුරු හරි ඉන්නවද පුතා? මේක තේරුම් නැහැ. එක්ස්පොනෙන්ෂල් එක තේරුම් නැති කට්ටිය. එන හදන්න y සමානයි e වල 2යි වර්ගමූල x. y සමානයි e වල 2යි වර්ගමූල x.
ඔය වර්ගමූල කැලේ තියාගෙන පුළුවන් ද ගණන් හදන්න? ඈ? ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕනේ? යාව ලියා ගන්න ඕනේ. පව එක විදිහට මොකද්ද? x වල මොකක් කියලාද? භාගී. ඉන්න භාගී. අදන් නම් වෙලා යන්න. හරි. මේක අවකලනය කරපුවම මොකද්ද? මෙයයි කොන්ස්ටන්ට් එක නැහැ නේ. එහෙනම් මේක අවකලනය කරපුවම e වල 2යි වර්ගමූල x ම තමයි. මෙතෙන්ට එද්දිද ඔන්න කොන්ස්ටන්ට් එකක් තියෙනවා. හරි. 2යි මෙයා කොහමද? භාගයයි. මෙයා ඇවිල්ලා මෙහෙම ලියා ගන්න. හරි. හරිද? භාගයයි. භාගයේ වරක් x වල ඍණ භාගය. හරි. දැන් මොකද කරන්න තියෙන්නේ? මේ දෙකට මේ දෙන්න කැපිලා ගියා. මෙතන තියෙනවා x වල ඍණ භාගය. එහෙනම් එයා පල්ලයට ගියාම මොකද්ද? x වල ධන භාගය. ඊට පස්සේ මේ ධන භාගය කියන්නේ එතකොට මොකද එන්නේ? e වල 2යි වර්ගමූල x බෙදීම මූල x. හරිද? හරි කට්ටිය අදසන් බලන්න. හරි කට්ටිය පොඩ වේගෙන් හදන්න ඕනේ. අනික් කට්ටිය හදන එක මේක හදන්න z සමානයි e වල x. z සමානයි e වල x. හරි පළවෙනි ඉස්සෙල්ලා මොකද්ද එක්ස්පොනෙන්ෂියල් යන්නේ? එතකොට මොකද කරන්නේ? ඒකමයි. ඒකම ලියලා දාන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මැද ඉන්න එක්කෙනා. මොකද්ද එයාගේ? එයාගේ තව කල්නේ මොකද්ද? එයාගේ තව කල්නේ මොකද්ද? ඈ එක්ස්මයි. හරි ඒකයි. එක්ස් හරි. ඊට පස්සේ දැන් තව එයාගේ මැදත් තියෙනවා. එයාගේ මැදට යන්න. එයාගේ මැද මොකද්ද තියෙන්නේ? x ගාව ගන්න කිව්වේ. හරි ඒකයි. හරි කොහොමද කරන්නේ? මෙයාගේ අවකලනය මොකද්ද? ඒකමයි. e වල xමයි. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මෙයාගේ මැදේ ඉන්න එක්කෙනා බලන්න ඕනේ. මැදේ ඉන්න එක්කෙනා මොකද්ද? එයාත් ඉන්නේ e වල xමයි. එහෙනම් එයා අවකලනය කරපුවාම ඒත් ඉන්නේ e වල xමයි. හැබැයි එතනින් නතර කරන්න පුළුවන්ද? බෑ. එයාගෙත් තව එක්කෙනෙක් ඉන්නවා. නේ? මෙතනත් එක්කෙනෙක් ඉන්නවනේ. එයාගේ මොකද්ද? එකයි. එයාගේ දැනට එක හින්දා අවුලක් නැහැ. හරි? වෙන එක 2x වගේ තිබ්බනම් එහෙනම් දෙකෙන් ගුණ වෙන්න ඕනේ. හරි. එතකොට මේක ලියන්න පුළුවන් අපිට e වල x e වල x කියලා. මෙතන දැන් මේ dy බෙදීම dxද? මෙතන dy බෙදීම dx කියන රටේ අපුසන්. එහෙනම් මොකද්ද? dz බෙදීම මොකක් හරි ගමන. මම එහෙම අහන්නේ ඔයාලට අර එහෙම වෙනසක් නැහැ කියලා තේරෙන්න ඕනේ. හරි?
පැහැදිලි නැති කෙනෙක් ඉන්නවද? ඊළඟ එක ලියාගන්න logarithm function. log හරිද? එතකොට මොකක් හරි ln ශ්‍රිතයක් තිබ්බොත් අපි කොහොමද ලියන්නේ? එකයට දාලා ලියනවානේ. හරි. දැන් හැමතිස්සෙම x ln x ම අවකලනය කරන්න ඉන්නේ නැහැ නේ. ln එක දාන්න පුළුවන්නේ තව මෙහෙම. ඕම එන්න පුළුවන් නේ. එතකොට ඒ වගේ එකක් කොහොමද ලියාගන්නේ කියලා මේ විදිහට මේක ලියාගමු සූත්‍රයක් විදිහට. හරි. ඒක කොහොමද ලියන්නේ මෙහෙම. d ln fx එකක් තිබ්බොත් ln ගේ fx එකක් තිබ්බොත්. හරි. ඒක dx කරන්න තිබ්බොත් මොකද වෙන්නේ? මේකේ එකයට තමයි. හරි. මේකේ එකයට තමයි. fx විතරයි යටට එන්නේ. උඩට එන්නේ මොකද්ද? උඩට එන්න ඕනේ අවකලනේ. අර මදේ කතාව මතක තියාගත්තාම ලේසි වැඩේ කරන්න. නේද? අපිට හැමතිස්සෙම මේ ටිකක් කරලා නතර කරන්න වෙයි. අපි බලන්න ඕනේ තව මේකේ කරන්න තියෙනවද කියලා. හරි? හරි. එහෙනම් y සමානයි ln 2x ධන 1. 2x ධන 1. y සමානයි ln 2x ධන 1 පළවෙනි එක්සැම්පල්. මේ දෙක ලියලා කොටු කරගන්න. හරි? කොහොමද කරන්නේ? dy බෙදීම dx සමානයි dy බෙදීම dx සමානයි මොන ෆන්ක්ෂන් එකක්ද තියෙන්නේ? ln එක නේ ලොගරිතම් එකක්. එතකොට එහෙනම් අපි මොකද කරන්න ඕනේ? දැන් නවත්තන්න පුළුවන්ද අපිට? බෑ. තව කෙනෙක් ඉන්නවා. මොකද කරන්නේ? මම අර මුලදී කියපුවා මොනවද අමතක කරන්න එපා. හරි? එහෙම වුණොත් නම් මේ පොඩ්ඩ අමාරු වෙයි. එහෙනම් අවකලනය කරන්න කට්ටිය fx සමානයි ln fx සමානයි x වර්ගයේ ධන 1.
ඉක්මනට කරමු තව තියෙනවා. trigonometric කල්පනා කරන්න දෙයක් නැහැ. හරි. log ගින්දා එකයට දාලා ලියන්න ඕනේ. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? කලින් රූල් දාලා අර මැද තියෙන එක අවකලනය කරන්න. හරි. මේක මකන්න. හරි. එනේ ගන්නේ නේද? මොකක්ද හදන්නද? y සමානයි ln x වර්ගය දන. හරි. මේක කොහොමද අවකලනය කරවම dy බෙදීම dx සමානයි 1ට x වල වර්ගය දන 1. ඇද්ද? මාදි. එහෙනම් x වර්ගය අවකලනය කරපුවාම 2x. තේරුණේ? තේරුණා? ඔව් තේරුණා? දෙකයි x බෙදීම x වර්ගය ධන 1. z සමානයි ln e වල x ධන 1. e වල x ධන 1. දැන් කලින් රූල්ම තමයි කරන්න තියෙන්නේ. හරි. හරි කොහොමද හදන්නේ? මේක මැකුවා. මේක ලියනවා m. මේක ලියන එක අපහැදිලි කට්ටිය ඉන්නද කවුරුද? අත්සන් බලන්න. ඇයි මෙහෙම ලියන්නේ කියලා තේරුන්නේ නැහැ. තේරුණා? ඒක තේරුණානේ. හරි. ඊට පස්සේ ඇයි අපි මේක ආයෙ කරන්න ඕනේ නේ? මේ යට ඉන්න එක්කෙනා. අපි අර ලියාගත්ත එක ලිව්වනේ. එතකොට මෙයාගේ අවකලනය උඩට යන්න ඕනේ. එතකොට මොකද්ද? මෙයාගේ අවකලනය කරපුවා මොකද්ද? මෙයා කියන්නේ මෙයාම නෙමෙයි. මේක අවකලනය කරලා හරි මේක අවකලනය කරලා මෙතෙන්ද දා ගන්න ඕනේ. මේක අවකලනය කරපුවා මොකද්ද? ඈ? ඒකම තමයි. මෙයාගේ වැඩක් තියෙනවද මෙයා? එයා බිඳුවයි e වල x බෙදීම e වල x වල ධන 1. හරිද? ත්‍රිකෝණමිතියට යන්න කලින් මෙතෙන් එනකන් තේරුම් නැති කවුරු හරි ඉන්නවනේ කියන්න. ඔක්කොම තේරුණාද? හරිද? එහෙනම් ලියා ගන්න derivative of trigonometric function. දැන් ඉතින් කොහේ හරි දැනක sin x ගේ අවකලනය තිබ්බොත්
උත්තරේ මොකද්ද? මේ වණ ඉතින් පාඩම් කරගන්න. හරි? sin x ගේ අවකලන තිබ්බොත් මොකද්ද? cos හරි. එතකොට cos x ගේ අවකලන තිබ්බොත් මොකද්ද? sin x. එරි ලියාගමු. ඉස්සරහින් ඉඳ තියාගන්නවද මේ තුන ලියලා? ලියාගන්න පොඩ්ඩක්. මේ තුන දැනට ලියාගන්නවා. බලන්න මේ තියෙන්නේ දැන් අපි දන්නවා sin x මෙයාගේ ඉන්නේ කවුරු විතරද x විතරයිනේ ඒ හින්දා තමයි මෙයා cos x වෙලා නිකම්ම උනේ හැබැයි මෙතනත් ඔයාලට මම කියපු අර වටේ අවකලනය කරලා මැදේ අවකලනය වෙලා තියෙනවා හැබැයි ඒක පේන්නේ නැත්තේ ඇයි x අවකලනය කරාම කීයද 1යි හරි හැබැයි මේ වගේ එකක් දුන්නොත් අපිට sin ඇතුලේ fx විතරක්ම තියෙනවා නා. ඔයාලා හිතන්නකෝ 2x කියලා. හරි? මෙතන තියෙනවා 2x. එහෙනම් අපිට පුළුවන් ද අර විදිහට cos x කියලා විතරක් උත්තරේ ලියන්න බෑ. හැබැයි අපි ඊට කලින් අර exponential එකේ වගේම මෙයා විදිහටම cos දාලා ලියන්න ඕනේ නේ. ඉන්න එක්කෙනාව. එයාව ලියනවා ඒ විදිහටම. මම මේක පල්ලෙන් ලියන්නම්. cos එහෙනම් cos මොකද්ද? cos f x. තාම අවකලනයක් වුණාද? නෑ ත්‍රිකෝණමිතික අනුපාතය විතරයි අවකලනය වුණේ. ඇයි? sin cos උනා. නේද? හැබැයි මේ මැද ඉන්න එක්කෙනා තාම අවකලනය වුණේ නෑ. ඊළඟට තමයි අපි ඒක මේ ලියලා තියෙන්නේ ළමයි ඒක. හරිද? අර වටේ අවකලනය කරලා මැදේ කනවා කියලා මම කිව්වේ ඒක. හරි? මේක තමයි ඔය ලියලා තියෙන්නේ. ඔයාලට PDF එකේ දකියෝ. හරි? ඒක උනත් අර කියව ගන්න පුළුවන් වෙනවා දැක්කහම නිකන් අකුරු ගොඩක් වගේනේ. තේරුම ඕක. හරිද? එහෙනම් අනිත් තුනටත් ওই විදිහටම ලියා ගන්න බලන්න. මේවා ඉස්සරහින් අනිත් තුනට ලියා ගන්න. මොකද්ද කියලා තේරුම් අරන් ලියා ගන්න. හරි? නැත්තම් ගම කන. මේ හතෙන් ලෙක්චර් එක හත නෑ හරි ඔක්කොම ලියාගත්තද?
මේ පාර 3 credit subject තියෙනවනේ. මොනවා physics? ඒකට එහෙම C එකක් ගත්තා කියන්නේ ඔයාලගෙන අර subject දෙකකට C ගත්තා වගේ තමයි. ඒකට C එකක් ආවා කියන්නේ B එක නිදි. physics වලට එහෙමනම් අඩුම B+ එකටත් උඩ දාගන්න ඕනේ. මොකද 3 credit කියන්නේ ඒක අනිත් subject දෙකක් වගේනේ. දැන් පස්සේ තියෙන අපිට 4 credit එක. එතකොට නේ අර subject එක මේ subject දෙකක් ලියුවා වගේ අර තනියෙන්. හරි ඒ හින්දා පොඩ්ඩක් වැඩිපුර effect එක මේ 3 credit ඒවට දාගන්න. මේ repeat නම් වෙන්න එපා ඉතින්. උත්සාහ පුළුවන් අමාරු නෑ මොනවා relative motion එහෙම නැති. motion උයි. Newton. Newton. हमारे हैपनिंग वाली भी गैटिंग नहीं गैटूम नहीं लिया था तो मेरी लिया था हाँ ये ना इलाके होना तीन ताव त्रिकोणमिति का अनुपात है ये से में त्रिकोणमिति कराने क्या තියෙනවා cosec තියෙනවා cot තියෙනවා sec තියෙනවා අර ඇත්තටම ගිය පාර ත්‍රිකෝණමිතියේ රුපියක් දාගන්න බැරුණා ඔයාලට. දැන් සාමාන්‍ය ත්‍රිකෝණමිතියේ දාන්නේ sec x අවකලනය කරපුවාම sec x tan x නේ. අකුරු ගැන නම් වැඩි හිතන්න එපා බුද්ධ. cos x අවකලනය කරපුවාම මේ තුනටත් අර වගේම ලියා ගන්න පුළුවන්. හරි. මේකෙන් දැක්ක මේ පොදු ලක්ෂණයක් කියන බලන්න. කවුරු හරි නිකන් පාඩම් කරද්දි මතක තියාගන්න පුළුවන් ලක්ෂණ. ඍණ ඇවිල්ලා තියෙන ඔක්කොම පටන් ගන්න තියෙන්නේ මොකෙන්ද බලන්න? C අකුරෙන්. හරි. cosec cot තුනේම තියෙන්නේ. අවකලනය වුණාම ඕකටත් අර විදිහට fx දාලා ලියන්න පුළුවන්. හරිද? කොහොමද ලියන්නේ? මම එකක් ලියන්න. මෙතනින් ලියන්න. හරි. මේකට
පන් ලියා ගන්න 6ම